එළියට කර ගැහුවේ දුව පෙරළු වට සීතා පුත දන්නව රාමා නටුව ගන්නේ මල් වෙනුවෙන් කරාගත්ත සීමා නැටුව දැකලා චරිතෙ ලියන ගක් උන්ට කෝමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඔෂුදලේලාමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඔෂුදලේලාමා සඳ මතින් ඇවිද ගිය විටකදී ඉඳුවර නෙදු අතරේ කොඩි වැලේ ඉඳන් බල වෙනකම් තනියට හිටි විතුරේ වැලි නොවේ හැමදාම පාවුනේ කොරි ටිකමයි වතුරේ මල ගමක වන කතා උන් ගැන කියවුනේ බොන සුතුරේ අනුපනර පිටින් නිගිලලා යන ගොඩ හීන මළුවේ පල් පිපෙන වාර බොමයි සිත් එන බිසුවද ගැලුවේ හිතට අපේ ඈත ඉඳන් ඉතුරු සිනා හෙළුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ අපි පොතට කලින් හැමදාමත් මල්යාය පාලුයි මල් දෙවැටේ ඔබේ සුවඳ නැහැනේ මල් වැළපේ ඔබ මැවුහීන ලොවේ උණු කඳුළු දෙවේ කඳුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ මල්යාය පාලුයි මල් දෙවැටේ ඔබේ සුවඳ නැහැනේ මල් වැළපේ ඔබ මැවුහීන ලොවේ උණු කඳුළු දෙවේ කඳුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ ඔබේ සුවඳ නැහැනේ මල් වැළපේ ඔබ මැවුහීන ලොවේ උණු කඳුළු දෙවේ කඳුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ When I swan ne kiwane
මගේ දැස මේ කඳුළු ධාරාම වෙන්නේ ළඟේ මා පිටුවේ සෙනෙහේ නමින් මගේ දැස මේ කඳුළු ධාරාම වෙන්නේ ළඟේ මා පිටුවේ සෙනෙහේ නමින් මවා වේදනාවල් ගියේ ඇයි දමාලා ඔබෙන් මා අසන්නේ ප්‍රේමේ නාමයි නෙතු හැඬුවක් දයාවක් නොවේදෝ සමාදාන වීමක් මුලාවක් සිතේදෝ කිවසුවක් නම් දුකක් නම් හිතේවි ඔබයි වරද කරමින් නිදොස්සෙහි කිව්වේ අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ හිතේ පිංගඟක්සේ පිටාරේ ගලන්නේ සිතින් පව් කළත් මා සමාවී බලන්නේ ඇගේ හිත නිවෙන්නයි මෙසේ පිං කරන්නේ අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ හිතේ පිංගඟක්සේ පිටාරේ ගලන්නේ රැසීන ලෝකේ තුම විලාපනේවි තරුමල් යායේ සිනාකන් මුලාවේ ගංගා තීරේ ඔබේ ගී ඇසේ තවමත් සිගිවේ එදා පැසෙනේගේ බැතුමන් බිඳලා ගියේ ඇයි මිදීලා එනතෙක් සොයලා හිඳින්නම් නිදාසේ විදිනා කලාපේ රඳුනේ ඔබගේ කඳුළු විලාපේ ඇවුදෙනවා අද දැතුම් යාමේ ගොතනිම වාගේ දැසට මේ ඉතරිදිලා ලොව උතුම්ම ධර්මය අපේ ශ්‍රී සද්ධර්මයමයි මිසදිටු අදහස් උමතුව වෙනසෙන්නේ නිසයි ලොව උතුම්ම ධර්මය අපේ ශ්‍රී සද්ධර්මයමයි මිසදිටු අදහස් උමතුව වෙනසෙන්නේ නිසයි විඳ ගන්නට බැරි අයගේ හදවත කුරිරුයි වෙඩි උණ්ඩය එල්ලව ඇත්තේ බුදු සසුනටමයි දෙසු බුදු බණ හා මුදුරුවනේ වෛරයක් වුණා ජීවිතයක් විලි අරගෙන මුළු රටම වෙනසුණා දෙසු බුදු බණ හා මුදුරුවනේ වෛරයක් වුණා ජීවිතයක් විලි අරගෙන මුළු රටම වෙනසුණා කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කීවා පායේ ඇති රූප පෙන්වමින් පුංචි කාලෙ මා පන්සල් එක්කගෙන ගිහින් අම්මා කීවා පායේ ඇති රූප පෙන්වමින් වැරදි දේ කෙරුවොතින් ඒගෙම වෙනවමයි මගේ පුතා ඒගෙම නෑ හොඳ පුතෙක්ම වෙයි කතාවල ඇති අගය දැන්දැනෙයි මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවෙයි හිරගෙයි අවසානරේ මාගේ පව්කාර මිතුරෝ නිසා ලතවෙයි හිරගෙයි අවසානරේ මා මිය යාවී
මායයා